අයබෝ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරද්දී මේ වෙද්දිත් මේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ බොහෝ අය මේ වෙද්දිත් විඳිමින් තමයි ඉන්නේ. අධ්‍යාපනය ගැන කතා කරගෙන යද්දී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගෙන් අහුවොත් තමන්ගේ ඇඟේ රෝම උද්ගමනය වන ගීතයක් ගැන විස්තරයක් ඇහුවොත් ඔවුන් කියන්නේ ඔව් එහෙම ගීතයක් තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ සිසු විරු ගීතය ගැන. මේ ගීතයේ තේරුම ගැන විශේෂයෙන්ම විශ්වවිද්‍යාල දරුදරියන් විතරක් නෙවෙයි මේ නිදහස් අධ්‍යාපනය යටතේ දවසක් හරි ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් මේ ගීතයේ තේරුම දැනගෙන ඉන්න ඕන කියලා තමයි මම විශ්වාස කරන්නේ. මේ ගීතය ගැන කතා කරන්න කලින් අපිට පසුබිම් කතාවක් තියෙනවා, පොඩි කතාවක්. අපි ඒක ඉස්සෙල්ලාම අහලා ඉමු මොකක්ද කියලා. 1977 කියන වර්ෂය ගන්නකොට ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වෙනවා. විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 6/5ක පාර්ලිමේන්තු බලයක් තියාගෙන ලංකාවේ විධායක ජනාධිපතිවරයා විදිහට පත් වෙලා මේ කාලේදී තමයි විවෘත ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වලා දෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ කාලේ ලංකාව තුල නිර්ධන පන්තිය සහ ධනපති පන්තිය කියලා බොහොම පැහැදිලිව කොටස් දෙකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ජනතාවගේ බදු මුදලින් ජනතාව වෙනුවෙන් සේවය සපයන්න ආරම්භ කරලා තිබුණු රජයේ ආයතන පෞද්ගලීකරණය කරලා මේ ආයතන විකිණීම මේ වෙද්දී ආරම්භ වෙලා තිබුණා. ඉතින් මුදල් ඇති අයට සුරසැප විඳින්නත් මුදල් නැති අය නැත්තරම නැති වෙන්නත් පිඹුරුපත් තමයි මේ විදිහට සැකසෙමින් තිබුණේ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට 1980 ලක්ෂ ගණනකට ලංකාව තුල රැකියා අහිමි වුණා. ඉතින් මේ විදිහට රජයේ ආයතන පෞද්ගලීකරණය කරගෙන යනකොට රජය විසින් ඓතිහාසික වැරද්දක් සිද්ධ කරගත්තා. ඒ තමයි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම. ඉතින් මේ ආරම්භ කරපු උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් පාරට බැස්සා. ඊට එරෙහිව විශාල සිසු අරගලයක් 1981 ඉඳන් 1989 වෙනකම්ම ලංකාව තුළ ක්‍රියාත්මක වුණා. ඉතින් මේ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට 1989 වසරේදී රජයට සිද්ධ වුණා මේ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හකුලගෙන මේක වහලා දාලා මේ වෛද්‍ය විද්‍යාලයත් රජයේ විශ්වවිද්‍යාලයක් යටතට පත් කරන්න. ඉතින් මේකේ ප්‍රතිඵලය විදිහට තමයි කැලණිය විශ්වවිද්‍යාලයට අනියුක්තව රාගම වෛද්‍ය පීඨය ආරම්භ වෙන්නේ. ඉතින් එදා ඉඳන් ගමේ කුලී වැඩ කරන අම්මා තාත්තගේ දුවදරුවන් මේ රාගම වෛද්‍ය පීඨයෙන් වෛද්‍යවරුන් විදිහට එළියට එන්න ඔවුන්ට වාසනාව ලැබුණා. ඉතින් මේ අරගලය නිකම්ම ජයග්‍රහණය කරපු එකක් නෙමෙයි. මේ අරගලයට තමන්ගේ ජීවිතේ පූජා කරපු, තමන්ගේ ජීවිතේ කැප කරපු, ජීවිත පරිත්‍යාගයන් සිදු කරපු බොහෝ දෙනෙක්ගේ කැපවීම නිසා තමයි මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් මේ විදිහට තමන්ගේ ජීවිතය මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මේ දුවදරුවන්ගේ හෙට දවස වෙනුවෙන් කැප කරපු අය අතර පද්මසිරි ත්‍රිමාවිතාන, කුමාර කුලතුංග, මොහමඩ් නිෂ්මි, විනුර එදිරිසිංහ වගේම තවත් බොහෝ අයගේ ජීවිත මේ වෙනුවෙන් කැප වෙලා තිබුණා. ඉතින් අද අපි මේ කතා කරන්න යන ගීතය මේ ජීවිත කැප කරපු මේ සිසු විරුවන් ගැන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ අතින්ම ලියවුණු ගීතයක්. මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිලක් පුෂ්ප කුමාර කියන සිසුවා විසින්. ඉතින් අපි බලමු සිසු විරුවන් වෙනුවෙන් නිර්මාණය වෙච්ච, ඔවුන්ගේ කැපකිරීම වෙනුවෙන් නිර්මාණය වෙච්ච මේ ගීතයේ තේරුම. ලපලුවගින් පිනි පබලු කඳුළු සලලා සුසුම් පවන් කෑගසා ඔබට කියනා නිරුවත් දන විසහි සල පහරවදී මලගිය මානව පැකුල කතාව අහපන් සිත නිරුවත් කතාව අහපන් සිත නිරුවත් කතාව අහපන්නේ කතාව අහපන්නේ. ලපලු වගින් පිණි පබලු කඳුළු සලලා සුසුම් පවන් කෑ ගසා ඔබට කියලා. තවමත් මෝරපු නැති භද්‍ර යෞවනයේ තුල ඉන්න මේ තාරුණ්‍ය විසින් කඳුළු සලසල කෑ ගහලා කියන මේ කතාව අහන්න. නිරුවත් දන විෂහීසර පහර වැදී මලගිය මලිගිය මානව කැකුලක
කතාව ආපන් සිත නිරුවත් කර. මේකේ නිරුවත් ධන විෂ හීසර පහර වැදී කියලා කියන්නේ මේ මරණයට පත්වෙච්ච අය සංකේතවත් කරන්න තමයි මේක යොදලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ කාලේ මරණයට පත්වෙච්ච මේ ශිෂ්‍යයන් බොහොම අමානුෂික විදිහට තමයි ඝාතනයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙදි කියනවා මේ විදිහට ඝාතනයට ලක් වෙච්ච මේ සිසු විරුවන්ගේ කතාව සිත නිරුවත් කරලා එහෙම නැත්නම් සිත විවෘත කරලා අහන්න කියන ආයාචනය තමයි මෙතනින් කියලා තියෙන්නේ. අයුක්තියේ මට පිළිබරන සිංහලයන් නිරුවත් කළ වරද අයුක්තියේ මට පිළිබරන සිංහලයන් නිරුවත් කළ වරද දේශන ශාලා සිර කඳ උරු කර අසත්‍යයේ මලගම සරසන්න දුඹගේ මලගම සඳකඩ පහන අසත්‍යයේ මලගම සරසන්න දුඹගේ මලගම සඳකඩ පහන අයුක්තියේ පට පිළිබරණ හැඳි සිංහලයන් නිරුවත් කළ වරදට මොකද්ද මේ කියන්නේ? අයුක්තියේ රෙදි වලින් ආවරණය වෙලා හිටපු සිවලුන් මේ අයුක්තියේ රෙදි ඉවත් කරලා සමාජයට පෙන්නපු වරදට දේශන ශාලා සිර කඳවුරු කර අසත්‍යයේ මලගම සරසන්නට නුඹගේ මලගම සඳකඩ පහන. මේ කරපු වරදට මේ අය ඉගෙනගත්තු දේශන ශාලාම සිර කඳවුරු කරලා මේ සිර කඳවුරු වල ඇතුළෙම ඔවුන්ගේ අවසාන හුස්ම පොද මේ වාතලයට මුදා හරින්න ඔවුන්ට සිද්ධ වුණා. ඉතින් මේක කියනවා අසත්‍යයේ මලගම සරසන්නට නුඹගේ මලගම සඳකඩ පහන. අවසාන වශයෙන් මේ අසත්‍යය පරාජය කරන්න මේ කැපකිරීම වලට පුළුවන් වුණා. මේ අසත්‍යයේ මලගම රැගෙන එන්න ඔවුන්ට පුළුවන් වුණා. නමුත් මේ අසත්‍යයේ මලගම රැගෙන එන අතරතුර මේ වෙනුවෙන් කැප කරපු ජීවිත, මේ වෙනුවෙන් පූජා කරපු ජීවිතවල මලගම මේ අසත්‍යයේ මලගමේ සඳකඩ පහනක් විදිහට බැබලෙනවා කියලා තමයි මෙතනින් විස්තර කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා අතීතයේ රජවරු හදපු සඳකඩ පහනවල අපිට තාම බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් සංකේතවත් කරලා තියෙන්නේ ඔබගේ පරිත්‍යාගයේ අපති ගියේ නැහැ. මේක සඳකඩ පහනක් විදිහට අපේ මතකේ රැඳේවි කියලා තමයි මෙතනින් විස්තර කරලා තියෙන්නේ. එදා ඔබේ බුදු වතින් ගලාදී රුහිරු සුවඳ පැන් ලෙසින් දොවාගෙන එදා ඔබේ බුදු වතින් ගලාදී රුහිරු සුවඳ පැන් ලෙසින් දොවාගෙන සිංහනාදදී විජිඳුන සන්නට ඔබේම මාවත පියමැන යන්න සුවහස් මල් තව සරසවි බිම ඔබේම මාවත පියමැන යන්න සුවහස් මල් තව සරසවි බිම යපලු අදින් එදා ඔබේ මුදු අතින් ගලා ගිය රුහිරු සුවඳ පැන් ලෙසින් දොවාගෙන එදා ඔයාලගේ ඇඟෙන් ගලා ගියපු මේ ලේ දහර සුවඳ පැනක් කරගෙන සිංහනාදදී ගිජිදු නසන්නට ඔබේම මාවත පියමැන යන්නට සුවහස් මල් තව සරසවි බිම මේ ලේ දහරාව සුවඳ පැනක් කරගෙන සිංහනාද කරලා කැලේ ඉන්න හස්ති රාජයා দমনය කරනවා වගේ ඔබ විසින් කැපකිරීම කරපු මේ සත්‍යයේ මාර්ගයේ යන්න තවත් බොහෝ පිරිසක් මේ සරසවි භූමියේ ඉන්නවා කියන පණිවිඩය අවසාන වශයෙන් මේ නිර්මාණකරුවා සමාජයට ලබා දෙනවා. ඉතින් මේ ගීතය ලංකාවේ ඉන්න ගොඩක් අය අහලා නැති ගීතයක්. නමුත් මේක අහලා මේකේ තේරුම දැනගෙන සිටිය යුතුම ගීතයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරපු මේ සිසු විරුවන්ට මේ ගීතය උපහාරයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලපලුවගින් පිණි පබලු කඳුළු
මලගිය මලගිය මානව කැකුල කතාව අහපන් සිත නිරුවත් කර කතාව අහපන් සිත නිරුවත් කර කතාව අහපන්නේ කතාව අහපන්නේ අයුක්තියේ මට පිළිබරද සිංහලයන් නිරුවත් කළ වරද අයුක්තියේ මට පිළිබරද සිංහලයන් නිරුවත් කළ වරද දේශනශාලා සිරකඳ උරු කර අසත්‍යයේ මනගම සරසන්න මලගම සඳකඩ පහන අසත්‍යයේ මලගම සරසන්න උඹගේ මලගම සඳකඩ පහන ගලාදී රුවිරු සුවඳ තැන් ලෙසින් දොවාගෙන එදා ඔබේ බුදු වතින් ගලාදී රුවිරු සුවඳ තැන් ලෙසින් දොවාගෙන සිංහනාදදී විජිදුන සන්නට ඔබේම මාවත පිය මැන යන්න මල් තව සරසවි බිම ඔබේම මාවත පිය මැන යන්න සුවහස් මල් තව සරසවි බිම තපලු අදින්ති අගලු කඳුළු සලනා සුසුම් පවන් කෑගසා ඔබට කියනා නිරුවත් දන විස සර පහර වැදී මලගිය මලගිය මානව කැකුල කතාව අහපන් සිත නිරුවත් කර කතාව අහපන් සිත නිරුවත්